අමාරුයි නේද? අමාරුයි නේද? එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා. හොඳයි. ඔන්න අවසාන කරුණ. මිත්‍යා දෘෂ්ටිය. මොකද අවසාන කරුණ? මිත්‍යා දෘෂ්ටිය. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා පින්වත්නි අපි දන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි එක මොකද්ද? සම්මා දිට්ඨිය. දැන් මේ සම්මා දිට්ඨිය පින්වත්නි ප්‍රදර්ශන මේ දිට්ඨිය ගත්තාම ආකාර දෙකක් තියෙනවා. මිච්ඡා දිට්ඨි, සම්මා දිට්ඨි. මේ මිච්ඡා දිට්ඨි ගැන දැන් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ පින්වත්නි ආකාර 10ක් තියෙනවා. වුන් හිතන්නේ මවට සැලකීමේ විපාක නැහැ. පියාට සැලකීමේ විපාක නැහැ. ඒ වගේම කරන පින්කම් වල ප්‍රතිඵල නැහැ. පරලොවක් නැහැ. ඕපපාතික සත්‍යෝ නැහැ. ඔය වගේ නොඑක් මිත්‍යා මතවත් තියෙන අය අපි මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා හඳුන්වනවා. එතකොට පින්වත්නි මේ තව ප්‍රධාන කොටස් තියෙන සමහරු හිතනවා සමහරු මරණින් පත් දෙගෙන පින්වත් ධර්මය අවබෝධ කරගත්ත ඒක නිවන් දැකලා නැහැ. ධර්මය ගැන මනාව වැටහීමක් තියෙන අය. සමහරු කාලයක් යනකොට හිතනවා පරලොවක් දැන් වුන් දන්නවනේ පරලොවක් තියෙනවා කියලා. ඔවුන් ඒකටම ඇලීගෙන ඉන්නවා. සමහර දන්නවා දැන් මෙලොවේ පින්දහම් කරගන්න ඕනේ කියලා හිතනවනේ. මේ ලෝකෙටම ඇලීගෙන ඉන්න. දැන් ඔවුන් දන්නවා පරලොවක් සහ මෙලොවක් තියෙනවා කියලා. මේ ලෝකෙටම ඇලීගෙන ඉන්නවා. සමහර කල්පනා කරන ඔය අතරේ බුදුහාමුදුරුවෝ මරණින් පස්සේ ඉන්නවද නැද්ද? ඔය වගේ හිතනවා අපි මෙහෙම හිතන ඇතයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට එහෙම හිතන්න අපි මිත්‍යා දෘෂ්ටික වෙනවා. ඒ තුල අපි කීකරුද අකීකරුද? අකීකරුයි. දැන් අපි ගත්තාම පින්වත්නි තව කරුණක් තියෙනවා. දැන් අපි ගුණමක බව ගැන කතා කරනකොට බුදුහාමුදුරුවෝ කවමදාවද අපි අඟුලිමාල ගමුකෝ. අඟුලිමාලට ලේබල් කරාදී මේ මිනිමරුව කියලා කිව්වද? කොයි වෙලේවත් නේ අපි නම් කියන්නේ අපෝ අර මිනිමරුවද? දැන් අපි ඒකල් හිටියනම් පැත්තකවත් යන්න එපා. ගියොත් විනාශේ. ඔය මිනිමරුව ගැන බේරෙන කාටවත් බෑ කියලා අපි කියනවද නැද්ද? අපි කියන බේබද්ද දැක්කම අර බේබද්දා. හැබැයි පින්වත්නි බුදුහාමුදුරුවෝ කියන හේතු නැත්තේ මොකද? ඒ කියන්නේ එහෙම කියන්නේ නැත්තේ මොකද? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පුද්ගලයාගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. මොකද වැරද්ද තියෙන්නේ? ක්‍රියාවේ වැරද්ද තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ක්‍රියාවට තමයි ගරහන්නේ. එතකොට පුද්ගලයාට කවදාවත් ගරහන්නේ නැහැ. අඟුලිමාලට කවදාවත් මිනිමරුව කියලා කිව්වේ නැහැ. අඟුලිමාල කියලා තමයි ආමන්ත්‍රණය කරේ. ඒ කියන්නේ ඒ කෙනාටත් බුදුරජාණන් වහන්සේ සිත පහදවනවා. ඒ කෙනාත් කොහොම හරි නිවන් දකින්න ඕන කියන අදිෂ්ඨානය බුදුහාමුදුරන් ගාව තියෙනවා. හැබැයි අපි කොහොමද කරන්නේ? වැරද්දටත් බණ කරන ක්‍රියාවටත් බනිනවා පුද්ගලයාට බනිනවා නේද? බේබද්දට නම් ඒ කෙනාට එහෙම බනිනවා. කුඩට නම් එහෙම බනිනවා. දැන් ඒ හින්දා අපි කරන්නේ දැන් අපි කරුණු 16ම සාකච්ඡා කරා. ඒ හින්දා දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ අනුමාන සුත්‍රන්ති කණ්ණාඩියෙන් අපි බලන්න ඕනේ. මගේ ගාව පොඩි හාමුදුරුවෝ කියපු කරුණු කොච්චර තියෙනවද? කීයක් නැද්ද? මෙච්චර කරුණු තියෙනවා නම් මම මහන්සි නොනේ මොකටද? අර ටික හොදලා දාන්න. පිහිදාලා දැලි මූණෙන් පිහිදානවා වගේ පිහිදලා දාන්න අපි මහන්සි වෙන්න ඕනේ. හැබැයි ඉතින් අපි මහන්සි නොවන තාක්කල් මොකද්ද වෙන්නේ? සංසාරේට අපේ ගමන දික් වෙන එක විතරමයි වෙන්නේ. කැමතිද එහෙම වෙන්න? අපි කවුරුවත් කැමති නැහැ. අපි හැමෝම කැමති අනේ මේ දැන් හරි නිවන් දකින්න තියෙනවා නම් කියලා අපි හිතනවා. හැබැයි ඉතින් එහෙම කරන්න බෑ. ඒ හින්දා අපි පුංචි පිනෙන් හරි අපි කුසල් වර්ධනය කරන දැන් අපි ගත්තාම ජලයේ බින්දුව එකතු වෙලානේ කලයක් පෙරෙන්න පුළුවන් නේද? දීර්ඝ කාලයක් ගියාට එහෙම පුළුවන්. ඒතර ඒ වගේ අපි හිතනවානේ අනේ මේ පුංචි පිනක් නම් කරලා වැඩක් නැහැ. ඒ හින්දා මේ පින් අතාරිනවා. මම ලොකු පිනක් කරනවා කියලා හිතන් ඉන්නවා අන්තිමේ පුංචි පිනකුත් නැහැ ලොකු පිනකුත් නැහැ. ඒ හින්දා අපිට ලැබෙන හැම අවස්ථාවකම මහන්සි වෙන්න ඕනේ පින්වත්නි. ඒ මොකටද? අපි නිවන කරාම තමයි අපි ඉලක්කේ තියෙන්න ඕනේ. ඒක සෝවාන් වෙනවා කියලාවත් නැහැ. ඒ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. අපේ ફોකස් එක තියෙන්නේ නිවනටම නෑ.